ජීවිතේට ගොඩක් වැදගත් වෙන චීන ජන කතාවක් ගැන කියන්නද? එක්තරා ගොවියෙක් ඉන්නවා. ඒ ගොවියාගේ අශ්වයා පැනලා යනවා. ගමේ මිනිස්සු කියනවා ඔයා ගොඩක් අවාසනාවන්තයි නේද කියලා. එයා පිළිතුරු දෙනවා හොඳයි බලමුකෝ කියලා. ටික දවසකට පස්සේ අර අශ්වයා තවත් අශ්වයෙක් එක්ක එනවා. එතකොට ගමේ අය කියනවා ඔයා ගොඩක් වාසනාවන්තයි නේද කියලා. මෙයා පිළිතුරු දෙනවා හොඳයි බලමුකෝ. තව ටික දවසකින් අර අශ්වයාගේ පිටින් වැටිලා එයාගේ දරුවගේ කකුල කැඩෙනවා. ගමේ මිනිස්සු කියනවා අයියෝ අවාසනාවන්තයි නේද කියලා. මෙයා කියනවා බලමුකෝ. එතකොටම රටේ යුද්ධයක් ඇති වෙනවා. ඒ යුද්ධයට සෙබළු හොයාගෙන එනවා. නමුත් මෙයාගේ දරුවගේ කකුල කැඩිලා නිසා යුද්ධයට යන්න ඔන්න ඔය වගේ මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ අපිට සිදුවෙන සෑම දෙයකම හොඳක් තියෙනවා කියන එක. අපි හැම දෙයක්ම නරකක් විදිහට ගන්න හොඳත් නැහැ. ඒ වගේම හොඳක් විදිහට ගන්න හොඳත් නැහැ. අපි හරියට බලන්න ඕනේ මේ සිදුවීමෙන් අපිට එන ප්‍රතිලාභයක් තියෙනවමයි කියන එක. හොඳයි ඔයාට මේ වගේ වීඩියෝස් තවත් අවශ්‍ය නම් දාන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකට yes කියලා කමෙන්ට්